ඔන්න එහෙනම් මම ආයෙත් ටික කාලයකට පස්සේ අතන මම මේ වීඩියෝ ගත්තානේ මාස 5කට විතර පස්සේ කලින් හතරක් හරි මොකද මම මේ දවස් චීම් චුට්ටක් වේදලා හිටියේ ඉස්කෝලේ වැඩත් එක්ක මට වීඩියෝස් දාන්න බැරි වෙනවා එනිසා වැඩි කරන්න ගන්න එපා මම පුළුවන් හැම වෙලාවෙම වගේ වීඩියෝස් දාන්න හරි මම අද හදන්න යන්නේ සාමාන්‍ය අපේ කාවල තියෙනවා කොට්ටු ඔයාලා ඕනේ නැති තමයි කොත්තුනි මේකට දාන සීරම දේවල් ටික දාලා ඒ අමුත් තියෙන චුටි කියන්න දැන් අමුතුම දේවල් ටික විතර දාලා හිතුවා මේකට ඉතින් මම හිතුවා චිකන් දාලා චිකන් ඔම්ලට් එක නිකන් නේද මේකට මම නූඩල්ස් එකට චිකන් දාලා හදනවා එහෙනම් මේකට ඔන්න බඩේ කොම් දෙපත් තියෙනවා ඉතින් මම මේ වතුර චුට්ටක් කරනවා තියෙනවා වතුර මිලි 200ක් අන්න අපිට මෙක්සිකෝන කෑලි මේ පොඩි කරගත්තු චිකන් එඩිකෝ ඊළඟට මේ රහදරන චිකන් පොඩි චුට්ටකුත් මම මේක තියෙනවා තව අපිට මේක උයන්න සහ කන්න හැන්ඩ් ග්‍රෑබ් කරගන්නවා මම මේකෙන් ප්ලේට් එකට දාන්න ටිකක් කලින් පාවිච්චි කරනවා ඊට කන්න මොකක් හරි ගානක් ගන්න ඊළඟට පොඩි ඩෙකරේෂන්ස් වලට මම චිලි පේස්ට්‍රි සෝස් වලට තියෙනවා මුලින්ම ගන්නවා අපි ලිප් ඔන් කරගන්න හැබැයි මේ හැමදේම කරන්න හරිය නාල හොඳට අතව ගන්න ඕන මෙතන වතුර 200 එළිය 200 කක්කාන ජම්ස් කරනවා තුන ටිකක් තියෙනවා 200 කැප්ටල් එක මේක හදාගන්න කියලා මම කියලා ගන්න. මේක හදන්න කියලා කියන්නේ උතුරු වතුර නිවිල දෙකේකට සීසනින් සහ තෙල් පැවතුවා තුන් සේවතු කරගන්න. මම දිගින්නේ හැදි ගන්න විනාඩි 2ක් තම්බනවා. කියනවා තව මේ එක දෙයක් ඕන නූඩල්ස් එකේ අපි මොකද ආයි නූඩල්ස් එක හොයන්න කරනවා. ඒක කරනවා එතකොට ඒක කරනවා බලයක් තියෙනවා ඒක අපේ වීඩියෝ මැද හරියට කියන්නේ දැන් මම එක අනිත් දැන් කියන්නේ එහෙනම් මේක මද ගින්නේ රත් වෙනවා උතුරන කරන්නේ තුනක් කියන්නේ මේ වතුරකින් පෙන හැදෙනවා. මොකද ඒ හැදීගෙන ඉන්නේ බුබුලු වගේ. අන්න මේක ඉක්මනින් කරගන්න ඕනේ ඉතින් මම මෙතන ලිපේ තුන දාලා තියෙන්නේ. තුන ගන්න කොහේමද? ආ සද්දයක් එනවා ගන්න. එනවා බුබුලු දාන්න. අරක කම්ප්ලීට් කරනවා. අවානම බුබුලු තුන. ඒ කියන්නේ කියලා. අනිවාර්යයෙන්ම හොඳ ක්ලීන් ස්ටේෂන් එකක් වත්වන්න ඕනේ. ස්ටේෂන් එක ක්ලීන් කරන්න. Oh shit. වතුර මදි වගේ දැනෙනවා නම් තව වතුර ඇඩ් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නේ නෑ. අපිට චුට්ටක් වතුර මදි වගේ ඒ නිසා මම වතුර චුට්ටක් ඇඩ් කරනවා. ඇඩ් කරද්දී මේ එයාදාන විදිහට නවන්නේ මොකද ඒක සීතල වතුරනේ මෙතන උණු වතුරනේ තියෙන්නේ. ඒ වැඩි ගණන් ගන්න එපා. නූඩල්ස් එක උඩු කරගත්ත ගමන් මේක රත් වෙන්නේ නෑ. නූඩල්ස් එක කරගන්න මම කියනවා. අපි මේ සීසනින් පැකට් එක මුලින්ම කඩා ගන්න. කපා ගන්න.
පස්සේ මේ හැන්ද පාවිච්චි කරලා අර පේන්නේ ප්‍රශ්නයක් නැහැ. මම කියන එක තේරෙන්නේ කියලා මම හිතනවා. හැන්ද පාවිච්චි කරලා නූඩල්ස් ටික එක පැත්තකට දාන්න. වතුර ඉතුරු වෙන නූඩල්ස් වල කැලේ නැති වෙන ඩුට්ටා එක පැත්තකට දාන්න. පොඩි මේක try කරන්න චුටි චුටි කැලේ තුනක් කමන්නේ. පැත්තට කරගෙන මේ සීසනින් එක ගොඩක් තියෙනවා. දැන් චුට්ටක් වතුරට ඇඩ් කරගන්න ඕනේ. දැන් මේක පැත්තකින් තියන්න. අද වතුර හොඳට කියනවා. වතුරේ පාට තියෙනවා. වතුරේ චුට්ටක් දී කරගන්න. ඊපස්සේ ආයෙත් ඒක මොනවද දැන් මොකද ඒක හතර වගේටම යනවා. හොඳට හැංගිලා. යන්නකට වැඩි පේන්නේ නැහැ. අද ක්වොලිටියට අදින තියන නෝල් පාටක් තියෙනවා. ඒකෙම මික්ස් එකේ යම් තෙල් දෙකට. සමහර මම වීඩියෝස් එකේම ගණන් කරලා සමහර ඒවා තෙල් පැකට් එකේ තිබෙනවා. තෙල් පැකට් එක නැතුව මේක කරන්න බැරි කමකුත් නැහැ. තිබ්බොත් හොඳයිනේ. තෙල් පැකට් එක නැතුව කවුලක් නැහැ. තිබ්බොත් හොඳයි වෙනවා මේ තෙල් පැකට් එකේ තියෙන පැකට් එක යන බලලා ගත්තා. මේ අතුරු තෙල් ටිකක් තියෙනවා. ඒකට තමයි පියව. ගැල්ප වැඩි වෙනකොට සමහරවල් මේක චුට්ටක් වතුර දාගෙන මේක වතුර ගෝලේ චුට්ටක් මික්ස් අප් කරලා ඊපස්සේ යනවා. මේක දැන් අරින්න ගන්න දෙකක් නැහැ. එතන ගමන් චුට්ටකින් බලන්න අපේ. මේ ගැටෙන ගමන් මගේ තියෙනවා. අනිත්තරා දේනද අපේ හරිද මම කියන්නේ අපිට ඕන ඔයාලට මේ නෝට්ස් පෙන් එකක් ගන්න පුළුවන් නැත්නම් මම ආදේශයක් දෙන්නම්. ඒක ගන්න පුළුවන්. මේ දෙකේ මොකක්ද ප්‍රශ්නය නැහැ. මේකත් ප්‍රශ්නේ නැහැ මේකත් ප්‍රශ්නේ. මේකෙන් කරද්දි මේ වැලොම්ස් වලින් තියෙනවා. මේකෙන් කරද්දි හොඳට අපේනවා මේකෙන් කරද්දි පොඩි පොඩි කියන්නේ යා ඒක ප්‍රශ්නයක් නැහැ. හරි මම මේක වදින්න කියනවා. ඕද ගන්නවනේ මේ හැම එකම පාවිච්චි කරනවා මේක ඕනේ. එතකොට මේක පොඩි ටික අපිට ඕනේ ඒ නිසා මේක තියන්නේ මෙහෙම. ඒක නිසා අපිට හොදි ටික වැඩෙන්න වාසයක් ඕනේ. මේ නෝල්ස් ටික මේකට වැටුණාට පස්සේ නෝල්ස් ටික මේක තියන්න බෑ ඒ නිසා මම මේකට දානවා. ඒක තාම පාවිච්චියක් ඕනේ. අනිත් එක තව මේ ඇති විදිහට චුට්ටක් වෙලා තියෙනවා. චුට්ටක් තියෙනවා. පාඩ ෂුවර් නැත්නම් මම බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් පාඩක් එක්ක ඇතුළේ. පාඩ පේනවද? මේක ඩාර්ක් වෙනවා. ඩාර්ක් කලර් එක. ඔයාලා හවුරුත් මේ හදලා නැතුව ඉන්නේ. මම
මේ දිවගෙන පොඩ්ඩක් හදනවා නම් මේවා චුට්ටක් පරිස්සම්. මේක බෝස් කරනවා හැබැයි තියපා. පෙරණි කරනවා කියලා. අනාර පෙරණි තියපෙන්නේ. Bella di altro ma niente buttare beh altro di e la vedere non giù tappetti quindi per ora stima agenda මේ වගේ වැඩ කරද්දී මම අපේ උදව් ගන්න අනේ කරන්න එපා හොදගෙන බලන්න දැන් අපි දෙන්න කරන්නේ එලා නෝඩ් ස්ටීම් කරගෙන තියෙන යටි එකක් මේ හොඳට දාලා Chiama delle da come faccio? Non lo si può dire di battere. Allora, quindi hai la ripara che se da bene non riesco a vedere più. Ora già che come ti ganno ora da tipo parte da me non tu parte esatto itu juga aku mau coba වතුර ගන්න නම් සීගණික තිබ්බ වතුර එක ගන්න. ප්‍රශ්නයක් නෑ. මම ඉස්සරහ කරන්නේ. මේක නෝඩ් ස්පොට්ටුවක් කියන්නත් පුළුවන්. මම කියන්නේ චුට්ට අරන් තියෙන්නේ. ඔයාලට පේනවා තියෙන. ඔයාලට ඕන එක වඩා ගන්නත් පුළුවන්. Yang tengok nanti tipe nonton itu orang yang plate
තෝදන්න යකින් චුට්ටක් හදලා තියෙනවා. ඒ චුට්ටක් විතර ක්ලීන් ස්ටේෂන් එක. මම මේක තියවන්න නැත්නම් ආපහුම බලන්න එයාට හදලා ඒක නැති එක ගන්න හොඳයි. මේක පිටර මම මම කරා. Then අපේ final finishing details ටික. The station අපිනේ තියන්නේ. Tomato sauce. ඒක ආපහු ඕනනම් විතරයි. Tomato sauce. දැන් පාදමේ මේ පැත්තකින් ඇති පොඩි පැත්තක. Down. Chili paste. Chili paste එකකට තියන්න දෙනවා කියලා. හැන්දල් එක හොද ගන්නවා. Voilà. Happy Press chicken rolls. अभी टेस्ट कर लो. මේක උණුයි හොඳටම උණුයි. Chicken can चिकन के टेस्ट में मुझे खाने में लाना है अरे नहीं जाना रसोखार की करते का पट्टे में चीन नूडल्स एक आते हैं ना खुद में एक राहटे किस में प्रश्न है हमने ने अरे जानने ने क्या रसोखार को या हमने नहीं हमें में क्या है आदर बालान की must try अभी then sourcefully chili paste एक छोटा ये सोलने जाने की मैं नूडल्स अगर अंदर हाथ चाहिए must try मैं क्या नेत्रम try कराना होगा मैं यूट्यूब चैनल की इंदने में मैं गाने वाले में try कराना होगा क्या ना रस डिश का ये और मैं किन्हीं टाइप का लेसी का मैं नहीं जानने एक गोड़ा कमारू करती है
ලිපේ පාවිච්චි කරන දේ මම දෙමළෙන් උදව් කරනවා නැත්නම් මම ඇත්තට ලොකු අමාරුවක් නැහැ. මේ ගෝල් කියන්න හදන්න පුළුවන්. මට තාම අවුරුදු 14 ලැබෙන්නේ නැහැ. තාම 13 මේ අවුරුදු. සමහරට හදන්න කොහොමද මට ගෙදරින් හදන්න දෙන්නෙත් නැහැ. කවුරුත් නැතිලාට මම මේව හදන්නේ. අවුරුද්ද මට නැහැ. රාහයි මට හදන්න පුළුවන් නැහැ. කොහොමද ඉතින් ලොකු අයට හදන්න පුළුවන් පොඩි අයටත් ප්‍රශ්නයක් නැහැ. මස්ටර්. එහෙනම් මම අවසාන වතාවට කියන්නේ මේ වීඩියෝගේ අවසාන වතාවට සම මේ වීඩියෝගේ මුල්ම වතාවට මම YouTube channel එකට subscribe කරන්න. මේක ලොකු දව subscribe කරන්න, like කරන්න, මේ කියන්නේ කොහොමද ඒ කියන්නේ කියලා කමෙන්ට් කරන්න. තවත් වීඩියෝ එකකින් අපි ළඟදිම කියන්න බෑ. ටිකක් පස්සේ හරි ළඟදිම හරි හම්බෙමු. එතකන් see you soon. Bye.